අපි හැමෝම පාසල් උත්සවවලට ගිහින් තිනව නේද? හැමදේම ලස්සනට සැලසුම් කරලා. ඒත් සමහර වෙලාවට හිතන්නේවත් නැති දෙයක් වුණොත් අන්න එහෙම කිසිම සැලසුමක් නැති මොහොතක් මුළු අන්තර්ජාලයේම කතා බහ කරන දෙයක් උනේ කොහොමද කියලයි අපි අද මේ විග්‍රහයෙන් බලන්න යන්නේ. ඒත් එක පොඩි පිරිමි ළමයි කැරෙන්න ඔන්න ඔය වචන ටික තමයි හැමදේම පටන් ගත්තේ. එකපාරටම මිලියන ගණකගේ අවධානය ඇදගත්ත මේ වචන ටික කිව්වේ කවුද? ඇයි එහෙම දෙයක් කිව්වේ? අපි බලමු. ඕ මිලියන 7කටත් වඩා තාමත් ඒ ගාන වැඩි වෙනවා. හිතන්න මේක නිකම්ම වීඩියෝ එකක් නෙවෙයි. මේක දැන් අන්තර්ජාල සංස්කෘතියේම කොටසක් වෙලා. කවුරුත් බලාපොරොත්තු නොවුණු හරිම අව්‍යාජ ඒ වගේම හරිම හුරතල් මොහොතක්. ඉතින් අපිට එන ප්‍රශ්නේ තමයි මේක. හැම තප්පරේම හිතලම හදන එඩිට් කරපු කන්ටෙන්ට් වලින් පිරුණු ලෝකයක කිසිම සැලසුමක් නැති පොඩි දැරියකගේ කතාවක් කොහොමද මුළු අන්තර්ජාලයම අල්ලගත්තේ? හරි, අපි මේ කතාවේ මුලටම යමු. හරි. මේ සිද්ධිය හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම මේ වෙලාවේ තිබුණු පසුබිම ගැන පොඩ්ඩක් දැනගෙනිමු. මොකද ඒක මේ කතාවට හරිම වැදගත්. පාසල් නත්තල් උත්සව මතකයි නේද? හරිම සුන්දරයි. පොඩි ළමයි ලස්සනට ඇඳගෙන ටිකක් බයෙන් වගේ සින්දු කියනවා. දෙමව්පියෝ කැමරා අටවගෙන බලාගෙන ඉන්නේ හැමදේම පිටපතට අනුව ලස්සනට සිද්ධ වෙයි කියලා. ඒත් මේ කතාවේදී පිටපතෙන් පිට පැනපුවේ පුංචි මොහොත තමයි හැමදේම වෙනස් කළේ. හරි, එහෙනම් දැන් වෙලාව හරි මේ කතාවේ නියමතරව හමු වෙන්න. ඇය තමයි ස්ටෝරි. වයස අවුරුදු 4යි. ස්ටෝරිය හරියටම තීරුම් ගන්න හොඳම විදිය තමයි ඇගේ අම්මා බ්‍රියානා කියන දේ අහන එක. එයා කියනවා ස්ටෝරි කියන්නේ ලැජ්ජාශීලී කෙනෙක් නෙවෙයි. එයාට කොහෙත්ම ලැජ්ජාවක් නැහැ කියලා. ඒ කියන්නේ එයා හරිම විවෘත ඕනෑම කෙනෙක් එක්ක කතා කරන චරිතයක්. ඒ විතරක් නෙවෙයි බ්‍රියානා තවදුරටත් කියනවා ස්ටෝරියට තියෙන්නේ අහස උසට නැගපු ආත්ම විශ්වාසයක් කියලා. ඇත්තටම අපි දැන් කතා කරන මේ සිදුවීමට මුල් වෙන්නේ ඇගේ මේ පුදුම උද්‍යෝගයයි නොසැලෙන ආත්ම විශ්වාසයයි තමයි. ඉතින් මේ හැමදේම එකතු වුණාම හැමෝම ඇව දකින්නේ වයසට වඩා මුහුකුරාගේ කෙනෙක් විදියට මිනිස්සු එක්ක හරිම ලේසියෙන් සම්බන්ධ වෙනවා. හැම වෙලේම නටන සින්දු කියන ඕනෑම කෙනෙකු යාළුවෙක් කරගන්න පුළුවන් අන්න එහෙම චරිතයක් තමයි ස්ටෝරි කියන්නේ. හරි. දැන් අපි මේ කතාවේ හදවතටම යමු. කවුද මේ එක පොඩි පිරිමි ළමයා? ස්ටෝරි එදා වේදිකාවට නැගලා මයික් එක අතට ආරම් ඇත්තටම කිව්වේ මොකක්ද? හිතන්නකෝ උත්සවය ඉවර වෙලා හැමෝම යන්න ලෑස්ති වෙනවා. එකපාරටම පුංචි ස්ටෝරි වේදිකාවට ගිහින් මයික්‍රොෆෝන අතට ගන්නවා. ඇය මුලින්ම කියන්නේ මම මා ගැනත් මගේ පන්තියේ ඉන්න මගේ අනිත් හැම යාළුවෙක් ගැනත් ගොඩක් ආඩම්බර වෙනවා කියලා. හරිම ආදරණීයයි නේද? ඊට පස්සේ තමයි ඒ හැමදේම වෙනස් කරපු වාක්‍ය එළියට එන්නේ. ඒත් එක පොඩි පිරිමි ළමයෙක් කැරෙන්න. ස්ටෝරිය එතනින් නවතින්නේ නැහැ. එනා තව දෙයක් කියන්න හදනවා. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා කියද්දිම විදුහල්පතිනිය වේගයෙන් ඇවිත් හරිම සූක්ෂම විදිහට මයික්‍රොෆෝනේ ඈගින් ගන්නවා. ඒ වෙද්දිත් මුළු සභාවක්ම හයියෙන් hina වෙන්න පටන් අරන් ඉවරයි. ඉතින් කවුද මේ හැමෝම කතා කරන අබිරහස් පිරිමි ළමයා? ස්ටෝරිගේ අම්මා ඒ කතාව පැහැදිලි කරනවා. ඇත්තටම ඒ සිදුවීම වෙලා තියෙන අවුරුද්දකට කලින්. පිරිමි ළමයෙක් පන්තියේදී ලොකු සද්දයක් දාලා ස්ටෝරිව බය කරලා. ඒ සිදුවීම පුංචි ස්ටෝරිගේ හිතේ හොඳටම තැන්පත් වෙලා තිබිලා. අවුරුද්දකට පස්සේ වුණත් එයාට ඒක අමතක වෙලා නැහැ. හරි, දැන් අපි බලමු මේ පුංචි සිදුවීමක් මේ තරම් ලොකු දෙයක් බවට පත්ුනේ කොහොමද කියලා. මොනවද ඒකට හේතු වුණු සාධක? ඇයි අන්තර්ජාලයේ ස්ටෝරියට මේ තරම් ආදරය කළේ? මේක පැතිරුණු විදිය හරිම පුදුමයි. මුලින්ම පන්තියේ යාළුවෙකුගේ අම්මා කෙනෙක් මේක වීඩියෝ කරලා තමන්ගේ පෞද්ගලික Instagram ගිණුමේ දානවා. එතනින් ප්‍රසිද්ධ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කැට් ඩොන් මේක දැකලා TikTok වල නැවත පළ කරනවා. එතනින් පස්සේ ඉතින් කියන්න දෙයක් නැහැ මේක සම්පූර්ණයෙන්ම පුපුරා යනවා. මේ වීඩියෝව මෙච්චර ආකර්ෂණීය වෙන්න ප්‍රධානම හේතුව තමයි එහි තියෙන අපූර්ව පරස්පරතාවය. හිතන්න එක පැත්තකින් මම මා ගැන ගොඩක් ආඩම්බර වෙනවා කියන හරිම සුන්දර ආදරණීය මොහොතක්. අනික් පැත්තෙන් ඒත් එක පොඩි පිරිමි ළමයෙක් ඇරෙන්න කියන ඒ හිතා ගන්නවත් බැරි අවංක ටිකක් විතර දඟකාර පාපොච්චාරණය. මේ පැණි රසයි සැරයි මිශ්‍රණය තමයි මිලියන ගාණක් දෙනාව ඇද බැඳ තියාගත්තේ. ඉතින් අපි මේකෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි යමක් වෛරල් වෙන්න නම් අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය කිහිපයක් තියෙනවා කියන එක. ස්ටෝරියේ කතාවේ ඒ හැමදේම තිබුණා. බලන්න පිටපතක් නැති අව්‍යාජ බව තිබුණා. අනපේක්ෂිත විහිළුව අනිවාර්යයෙන්ම තිබුණා. ආත්ම විශ්වාසයෙන් පිරුණු ප්‍රධාන චරිතයක්. ඒ තමයි ස්ටෝරි. සහ මේ හැම දෙයකම යටින් Taman ගැන ආඩම්බර වීම පිළිබඳ ඉතාමත් සුන්දර පණිවිඩයක්. ඉතින් අවසාන වශයෙන් මේ පුංචි ස්ටෝරියේ සිදුවීම අපිට හරිම වැදගත් ප්‍රශ්නයක් ඉදිරි කරනවා.
හැමදේම සැලසුම් කරලා ෆිල්ටර් දාලා සංස්කරණය කරලා ඉදිරිපත් කරන මේ ඩිජිටල් යුගයේ ස්ටෝරිගේ වගේ කිසිම සැලසුමක් නැති සම්පූර්ණයෙන්ම අව්‍යාජ මොහොතකට තියෙන බලය ඇත්තටම මොකක්ද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.